අයිබෝන් දෑබර මවවරණි පියවරණි පසුගේ කාලය අපි හැමෝම දන්නවා අපේ රට බලපාපු දැඩි ගංවතුරසා නායම් තත්ත්වය නිසා බොහෝමයක් ගර්භිණී මව්වරුන් විවිධ අපහසුතාවලට විවිධ බෝන රෝගවලට ලක්වීමේ අවදානමක් පවතිනවා. විශේෂයෙන්ම ඔවුන්ට පැවතිය හැකි එහෙම ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම වඩා කාලෝචිතයි කියලා හිතුණු නිසා තමයි මම මේ විදිහට වීඩියෝවක් අරගෙන එන්නට අද සිටුවේ. මින් ප්‍රධාන කාරණාවක් වන මේ ගංවතුර අවදානමකට පස්සේ මී උණ එහෙම නැත්නම් මේ ලෙප්ටෝස්පයිරෝසිස් කියන රෝගයේ බෝවීමේ ඇති අවදානම මේක ගොඩක් සෞඛ්‍යංශ මගින් සහ සමාජ මාධ්‍ය ඔස්සේ දැනුවත් කරන්න ලැබුවා. විශේෂයෙන්ම කියන්නට ඕන මෙහිදී ඔබ ගංවතුරට අවදානමට නිරාවරණය කළේක් නම් තවමත් මේ වැසිසැට තත්ත්වයේ පවතින විවිධ ප්‍රදේශවල ගංවතුර බලපෑමට ලක් වෙලා තියෙනවා නම් මේ මීගමන වළක්වා ගැනීම සඳහා ප්‍රතිකාර ලබා ගැනීම අවශ්‍ය වෙනවා. මෙහිදී සාමාන්‍ය පුද්ගලයන්ට ලබා දෙන ඩොක්සිසයික්ලින් නම් ඖෂධය අපි ගර්භණී මව්වරුන්ට ලබා දීම නිර්දේශ කරන්නේ නැහැ. එම නිසා ඔවුන්ට ලබා දිය යුතු වන්නේ ඇසිත්‍රොමයිසින් කියන ඖෂධය. මෙහි මාත්‍රාව සහ කොපමණ ප්‍රමාණයක් කෙසේ ලබාගත යුතුද පිළිබඳව ඔබ ඔබේ නාරි ප්‍රසව වෛද්‍යවරයාව ඔබට ළඟම ඇති ඔබගේ පවුලේ වෛද්‍යවරයාව හමු වෙලා ඒ සඳහා ප්‍රතිකාර ලබා ගැනීම අවශ්‍ය වෙනවා. මෙම වීඩියෝවෙන් අපි ඊට වඩා එහාට ගියපු තව දැන් සතියක් දෙකක් ගියාට පස්සේ ඔබට මුහුණ දෙන්නට වෙන අනෙකුත් අවදානම් සහගත තත්ත්වයන් පිළිබඳව යම් කිසි දැනුවත් කිරීමක් කරගෙන යන්නට බලාපොරොත්තු වෙනවා. අවදා තත්ත්වයකින් පසු අප හමුවට පැමිණි බොහෝමයක් ගර්භණී මව්වරුන්ගේ තිබිච්ච ප්‍රධානතම කනස්සල්ලක් තමයි තමන්ගේ ගර්භණී සටහන් පොත. එහෙම නැත්නම් අපි කියනවා ඇන්ටිනේටල් රෙකෝඩ් එක අස්ථානගත වී පැවතීම. ඇතැම් මව්වරුන් මෙම නිසා තමන්ගේ අදාළ සායනයට පැමිණීම මගහැරලා තිබෙනවා. මේ නැතිවීම නිසා ඇති බිය නිසා. නමුත් ඔබ එසේ සිදුවිය යුත්තේ නැහැ. ඔබට කළ යුතු වන්නේ ඔබගේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තුමාව හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හමු වෙලා ඒ පිළිබඳව ඔබ දැනුවත් කරන. එහිදී ඔබට මේ සඳහා නැවතත් ලියකියවිල්ලක් ලබා ගැනීමට හැකි වෙනවා. ඊට අමතරව ඔබට පුළුවන් ඔබේ විශේෂඥ වෛද්‍යවරයාව හමු වෙන්න. එතකොට මේ පූර්ව ප්‍රසව කාලයේ මේ ඇන්ටිනේටල් පීරියඩ් එකේ විශේෂයෙන්ම අපි සිදු කරන දෙයක් තමයි රිස්ක් ස්ට්‍රැටිෆිකේෂන්. එහෙම නැත්නම් ඔබට පවතින අධි අවදානම් තත්ත්වයන් මොනවාද කියලා විනකින්ක ප්‍රශ්න අහලා ඒවා සටහන් කරගන්න තබා ගැනීම සහ ඒවට අවශ්‍ය නිසි පරීක්ෂණ වලට යොමු කිරීම සහ ප්‍රතිකාර ලබා දීම. මේක ඔබ ඔබේ විශේෂඥ වෛද්‍යවරයා හමු වුණාමත් ඔබේ තොරතුරු නැවත වතාවක් සටහන් කරගනිමින් ඔබට සායන පොතක් නිකුත් කිරීම එහෙම නැත්නම් ඔබට අදාළ විස්තර සහිතව ඒ අදාළ ෆයිල් කවරයක් හෝ අදාළ සටහන් පොතක් නිකුත් කිරීම සිදු කරන්නට පුළුවන් සහ ඊට අවශ්‍ය පරීක්ෂණ සහ අදාළ ප්‍රතිකාරවලට මුලින්ම කරගන්නට පුළුවන් වෙනවා. අනෙක් කාරණාව තමයි මේ වගේ ව්‍යසනයකට පස්සේ බොහොම පිරිස තව ගොඩක් ආර්ථික අපහසුතාවලට ලක් වෙලා තියෙනවා. එම නිසා මේ පෝෂණය පිළිබඳව උන්ට මගහැරෙනවා. විශේෂයෙන් මේ ගර්භණී සමයේදී තමන් ලබාගත යුතු පෝෂණ අතිරේක එහෙම නැත්නම් මේ විටමින් සප්ලිමන්ට්ස් වගේ දේවල් වලට මගහැරෙන්නට පුළුවන්. ඒවා අස්ථානගත වෙලා තියෙන්නට පුළුවන්. මේදී විශේෂයෙන්ම වැදගත් වන්නේ තමන් ලබා ගන්න යකඩ, කැල්සියම් සහ ෆෝලික් ඇසිඩ් වැනි පෙති දිගටම ලබා ගැනීම සහ තමන්ට යම් කිසි ආසාදනයක් ලෙඩක් අඳුනගෙන තිබ්බනම් මේ ගර්භණී සමයේදී විශේෂයෙන්ම දීවැඩියාව අධිරුධිර පීඩනය වගේ ඒවාට නියම කරලා තියෙන අදාළ බෙහෙත් ඒ ආකාරයෙන්ම දිගටම පවත්වාගෙන යාම. අනෙක් කාරණාව තමයි ඔබ දැනට අවතන් කඳවුරක හෝ තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානයක රැඳී සිටිනවා නම් විශේෂයෙන්ම ඔබ හදිසියේ දරු ප්‍රසූතියක යාමක් සිදු වුවහොත් ඒ සඳහා අපි කියන බර්ත් ප්‍රෙපෑර්ඩ්නස් ප්ලෑන් එහෙම නැත්නම් දිදි දරු ප්‍රසූතියක් සඳහා සූදානම් වීම සඳහා අවශ්‍ය සැලසුමක් ඔබට තිබිය යුතුයි. විශේෂයෙන්ම ඔබ දරු ප්‍රසූතියට ළඟා වීමට ආසන්න සතිවල විශේෂයෙන් සති 36 37 වගේ කාලයෙන් පස්සේ සිටිනවා නම් ඔබ මේ සඳහා හොඳ සැලැස්මක් තිබිය යුතු වෙනවා.
විශේෂයෙන් මේදී සඳහන් කරන්න ඕන ඔබ දැනගෙන සිටින්නට ඕන ඔබ ඉන්න තැන ඉඳලා ළඟම රෝහල කොතනද තියෙන්නේ එතනට ඔබ ළඟා වෙන්නේ කොහොමද ඒ සඳහා ඔබට පහසුකම් තියනවාද ඔබගේ මාර්ග යාමට හැකි පහසුකම් තියනවාද ඒ සඳහා වාහනයක් ඔබට පවතිනවද යන්න එහෙම නැත්නම් වාහනයක් සකස් කර ගැනීම කතා කර ගැනීමට හැකියාව පවතිනවද කියන දේවල් පිළිබඳව ඔබ සූදානම් වෙන්නට ඕන ඒ වගේම තමයි ඔබ ඒ සඳහා යම් කිසි බෑගයක් සූදානම් තබා ගන්නට ඕන විශේෂයෙන්ම දරු ප්‍රසූති සඳහා රෝහල්ගත වීමේදී ඔබට අවශ්‍ය කරන සියලුම දේ සහිතව යම් කිසි මුදල් ප්‍රමාණයක්ද එම පසුම්බිවල සහිතව ඔබ යම් බෑගයක් ළඟ තබාගෙන තියාගන්න ඕන ඕනෑම හදිසි අවස්ථාවකදී ඒක අරගෙන ළඟම තියෙන රෝහලට යෑමට මේක ඔබ වගේම ඔබ ළඟ සිටින ඔබේ සමීපතයන් ආදරණීය දෙමව්පියන් සහ ඔබගේ ස්වාමි පුරුෂයාවත් මෙම ප්ලෑන් එක සම්බන්ධයෙන් දැනුවත්ව සිටීම ඉතා වැදගත් වෙනවා. ඒ වගේම අවසාන වශයෙන් සඳහන් කරන්නට ඕන මෙම වේසනයෙන් පස්සේ ඇතැම් කාන්තාවන්ගේ මව්වරුන්ගේ සමීපකවයින් තමන්ගේ වෙන් වෙලා තියෙන්නට පුළුවන් තමන්ගේ දේපල ජීවිත හානිවීම් හේතුවෙන් තමන් අධික මානසික ආතතියකින් කනස්සල්ලකින් ශෝකයකින් පසුවන්නට පුළුවන්. ඒ කෙසේ වෙතත් ගර්භණී සමයේදී තැම් හෝමෝන් වල සිදුවන වෙනස්වීම් නිසා ඔබ මෙලෙස මානසික ආතතියට කනස්සල් ලක්වීමේ අවදානම වැඩි. එම නිසා ඔබට එවැනි රෝග ලක්ෂණ පවතිනවා නම් ඔබ එලෙස කනස්සල්ලෙන් අධික දුකකින් පවතිනවා නම් ඔබ ඔබගේ නාඩි අප්‍රසව විශේෂඥ වෛද්‍යවරයා හමු වෙලා විශේෂයෙන්ම මානසික සෞඛ්‍ය සේවාවන් සඳහා යොමු වීම ඖෂධයන් පිළිබඳව වඩා තහවුරු කර ගැනීම අවශ්‍ය නම් මොකද ඒ ඔබේ ගර්භණී සමයේ සුවපැවැත්මට සහ ඔබගේ බිරිඳාගේ සුවපැවැත්ම සඳහා ඍජුවම බලපාන කාරණයක් වෙනවා. මම කෙටි වීඩියෝ වලින් මේ ගංවතුර සනායමගේ ස්වභාවික ආපදාවකින් පස්සේ එළඹෙන ඉදිරි සති කිහිපයේ මාසය දී ඔබට මුහුණ දෙන්නට වෙන ගැටලු යම් ප්‍රමාණයක් පිළිබඳව ඔබ සැලකිලිමත්ව අය විශ්වාස කරනවා. ඔබ සමට නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි.